ආයිබෝන් හැමෝටම මම අද පොඩි වීඩියෝයක් ඔයාලට අරන් ආවා BMW එක ගියර් එක මාරු කරගන්න ආකාරය. මේක සාමාන්‍යයෙන් දන්න කට්ටියත් ඇති නොදන්න අයත් ඇති. මොකද ජපන් වාහන වලට වැඩිය ජර්මන් වාහන වල තියෙන සිස්ටම් ගොඩක් වෙනස්. ඉතින් අපි ලංකාවේ සාමාන්‍යයෙන් ජපන් වාහන තමයි ගොඩක් දුරට භාවිත වෙන්නේ. ඉතින් ජර්මන් වාහන පාවිච්චි කරනවා ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් දුරට අඩුයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා. මේ channel එකට අප්ලෝඩ් වෙන මේ පළවෙනි වීඩියෝ එක මේ drive hub මගේ YouTube channel එකේ නම. ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක ඕල් කරලා තියාගන්න. තව දෙයක් මේ channel එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ වාහන ගැන විතරයි. ගොඩක් දුරට ජර්මන් වාහන, එතකොට BMW, Mercedes, Benz, Rolls-Royce, Bentley වගේ Maserati වගේ වාහන වල විස්තර තමයි මේකේ තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ බලන්න. වීඩියෝ බලලා හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි යන් වීඩියෝ එක බලමු. මේ තියෙන්නේ BMW එක සාමාන්‍යයෙන් යන ගියර් ලීවර් එක. සාමාන්‍යයෙන් මේක තමයි එන්නේ මේ BMW ගොඩක් හරියට. මෙතන පහතින් තියෙනවා හෑන්ඩ් බ්‍රේක් එක. මේ තියෙන හෑන්ඩ් බ්‍රේක් එක අපි බලමු කොහොමද මේක මාරු කරන විදිය. අපි ස්ටාර්ට් කරගමු. ඉතින් ප්‍රෙස් කරා. වාහන ස්ටාර්ට් කරා. රයිට්. අපිට දැන් රිවර්ස් එකට මුලින්ම දාමු. අපි රිවර්ස් එකට දාන්න කලින් මෙතන තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. හෑන්ඩ් බ්‍රේක් එක පාත් කරන් ඉන්න ඕනේ. හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරන්න ඕනේ. හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කළා තමයි ගියර් ටික මේක කරන්නේ. දැන් අපි රිවර්ස් එකට දා ගන්නවා නම් අනිවාර්යයෙන් මෙතන තියෙනවා අන්ලොක් බටන් එකක්. ඒක ප්‍රෙස් කරන්න ඕනේ බ්‍රේක් එකත් එක්ක. මේක ප්‍රෙස් කරලා එකක් දැම්ම පස්සේ නියුටර්, තව එකක් උඩට දැම්ම පස්සේ රිවර්ස් එකට වැටෙනවා. දැන් වාහනේ රිවර්ස් එකේ තමයි තියෙන්නේ. දැන් අපිට ආපහු ඉස්සරහට යන්න ඕන නම් නැවතත් අර බටන් එක නැවතත් ප්‍රෙස් කරලා වෙලා එකක් දැම්ම පල්ලෙහාට නියුටර්, අනිත් එක දැම්ම ඩී අපිට. දැන් තියෙන වාහනේ ඩ්‍රයිවින් එකේ තියෙන්නේ. දැන් ඔක අතෑරියා. මෙතන තියෙනවා ඕන වැඩි කරගන්න අඩු කරගන්න. දැන් සාමාන්‍ය වාහනේ අපිට දැන් ගමන ගිහිල්ලා ඇවිල්ලා නතර කරන්න ඕන, වාහනේ පාක් කරන්න ඕනේ. රයිට්, වාහන නතර කරා අපි නතර කරනවා නම් අනිවාර්යෙන් නියුට්‍රල් දාන්න ඕනේ. නියුට්‍රල් එක දැම්ම එකක්. අනිවාර්යෙන් වාහන පාක් කරනවා නම් මෙතන P අකුර තියෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මෙතන P වැටෙනවා. ඒතර වාහන පාකින් එකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් හෑන්ඩ් බ්‍රේක් එක උඩට දින්න ඕනේ. ඒකට හෑන්ඩ් බ්‍රේක් එකත් මේකේ වැටලා තියෙන්නේ. අන්න ඔහොම තමයි ගියර් එක මාරු වෙන්නේ BMW වල. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, bell icon එකත් ඕල් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.